ආයිබෝවන් යාළුවනේ. අද අපි සූදානම් වන්නේ මීට වසර ගණනාවකට පෙර ඈත එපිට ඇමරිකානු මහද්වීපයේ ජීවත් වූ ශ්‍රේෂ්ඨ රතු ඉන්දියානු නායකයෙකුගේ හඬට සවන් දෙන්න. ඔහු නමින් සීටල් නායකතුමා. වර්තමාන ලෝකය පරිසර දූෂණයෙන් වෙලී ගිහින් ගංගා ඇළතුළ විනාශ වෙද්දී ඔහු එදා කියපු දේ අදටත් මොනතරම් වලංගුද කියලා බලන්න. ඔහු මේ පොළොවට කොයිතරම් ආදරය කළාද? ඔහු කිව්වා මිනිසා දැනගත යුතුයි. මේ පොළොවේ සෑම කොටසක්ම මගේ ජනතාවට ශුද්ධ වූ වස්තුවක්. දිලිසෙන පයින් කටුව, වැලි සහිත වෙරළ, වනාන්තරයේ හැම මීදුමකම මගේ ජනතාවගේ මතකය තැන්පත් වෙලා තියෙනවා. අපි මේ පොළොවේම කොටසක්. ඒ වගේම මේ පොළොවත් අපේම කොටසක්. ඔහු මුළු ලෝකයටම වටිනා පාඩමක් ඉගෙනුවා. අපි හැමෝම හිතන්නේ මේ මහ පොළොව අපේ පියවරුන්ගෙන් අපිට ලැබුණු දේපලක් කියලා. ඒත් සීටල් නායකතුමා කිව්වේ වෙනස්ම කතාවක්. මතක තබා ගන්න. ඔබ මේ පොළොව උරුම කරගත්තේ ඔබේ පියවරුන්ගෙන් නෙවෙයි. ඔබ මේ පොළොව ණයට ගත්තේ ඔබේ අනාගතයේ දරුවන්ගෙන්. ඒ ණය ආපසු ගෙවන දවසට ඒ දරුවන්ට පිරිසිදු පොළොවක් ඉතිරි කරන්න ඔබ වග බලාගත යුතුයි. මිනිසා සහ සබාදහම අතර තියෙන ඒ නොවෙනස් බෙදීම ඔහු විග්‍රහ කළේ හරිම අපූර්වට. මිනිසා කියන්නේ මේ ජීවන දල වියමන කරන කෙනෙක් නෙවෙයි. ඔහු එහි එක් නූල් පිටක් පමණයි. ඒ දෑයට කරන ඕනෑම විනාශයක් අවසානයේදී ඔහු තමන්ටම කරගන්නා විනාශයක් වෙනවා. සියලු දේ එකිනෙකට බැදී පවතිනවා. පෘථිවියට සිදුවන ඕනෑම දෙයක් ඇගේ දරුවන්ටත් අත්විඳින්න සිදුවෙනවාමයි. අවසාන වශයෙන් ඔහු ලෝකයට කළ ඒ අනතුරු ඇඟවීම අද අපේ ඇස්පන අපිටම සැබෑවෙමින් පවතිනවා. අන්තිම ගසත් කපා දැමූ පසු, අන්තිම ගගත් විෂ වී ගිය පසු, අන්තිම මාළුවත් අල්ලා අවසන් වූ පසු මිනිසාට එක් දෙයක් වැටහෙවි. ඒ තමයි මුදල් අනුභව කළ නොහැකි බව. ඉතින් යාළුවනේ, තවත් දවසක මෙවැනි අපූර්ව විස්තරයක් සමගින් හමු වෙමු.